මම ආරම්භ කරන්නම් මේ අරුණ සහෝදරයා පටන් ගත්ත තැනින් එයා හුවනේ මේ ඇයි දන්නේ මේ එන්න කියන්නේ මේ ආතල් එකට චිත්‍රපටි බලන කෙනෙක්ට කියලා. මම හිතන්නේ ඒකත් එක හේතුවක්. ඒ කියන්නේ අපි දැන් සිනමාව ගත්තොත් එහෙම සිනමාවේ කියන්නේ මේක නිකන් ගැටපද ප්‍රහේලිකා විසඳනවා වගේ එකකුත් නෙමෙයිනේ මේකේ වින්දනය සම්බන්ධ කොටසක් තියෙනවා. ඒ කොටස අපි ප්‍රොයිගේ භාෂාවෙන් ගත්තොත් අපේ මනසේ මූලික කොටස් දෙකක් තියෙනවානේ. මූලධර්ම දෙකක් තියෙනවානේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක සහ රියැලිටි ප්‍රින්සිපල් එක කියලා කියන්නේ. ප්‍රහර්ෂ මූලධර්මයක් තියෙනවා යථාර්ථය සම්බන්ධ ඥානන මූලධර්මයක් තියෙනවා. ඉතින් මේ දෙකේ දැන් කලාව ගත්තොත් සිනමාව ගත්තොත් මම හිතන්නේ ඒකෙන් වින්දනයක් ලැබෙන්නේ ඒකෙන් ආතල්යක් ගන්න ඇත්ත එක තමයි ගොඩක් කතා කරන්න වෙන්නේ. මොකද ඒක ආරම්භ වෙන්නේ එතන ඒකේ ප්‍රවේශය හැදෙන්නෙම මේ ප්‍රහර්ෂය හරහා දේශයක හරහා හැදෙන්නේ. එතකොට හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒක අපි සිනමා කෘතියක් හරි කලා කෘතියක් ඒකට විතරක් හුදු විනෝදාස්වාදයකට විතරක් සීමා වෙනවා කියලා කෙතනින් එහාට යනවා. ඉතින් මම මේකේ කලාත්මක පැත්තට වඩා කියන්නේ මේකේ සිනමාව පිළිබඳ කරුණට වඩා ඒක මම හිතන්නේ සැලකිය යුතු මට්ටමකින් මේ සිතුමිනි රත්නමල්ල සහෝදරයා සාකච්ඡා කරා සිනමාවට අදාළ ඒ කලාවට අදාළ සෞන්දර්ය න්‍යාය පැත්ත. මම ඒ නිසා වැඩි අවධානයක් යොමු කරනවා මේකේ අර සිනමා තිරය චිත්‍රපට තිරය අපි ත්‍රිදී තිරය එහෙම කියලා සිංහලෙන් කියන ස්ක්‍රීන් එක ඒක කැඩපතක් ලෙස ගත්තම කොහොමද කියන්නේ. මේක එක්තරා විදිහකට සාකච්ඡාත් වෙනවා මේ සිනමා විචාරය ඇතුලේ සාමාන්‍ය පොඩි දරුවෙක්ගේ මානසික මනෝලිංගික සංවර්ධනය සිද්ධ වෙන අවදීන් සම්බන්ධ ලකාන් ගැන ඉස්සෙල්ලා කතා කරපු නිසා සිතුවිලි සහෝදරයන් එයා එකතු කරපු කොටසක් තියෙනවානේ මේ මිරර් ස්ටේජ් එක කැඩපත් අවදී කියන එක. ඒක නැවත සිනමාවේදී යෙදෙනවා මේ කියන්නේ සිනමා තිරය කියන එක ඒක කැඩපතක් ලෙස ගත්තොත් ඇත්තට ඒකේ මිරර් තියරි එක කියන්නේ අපිට අපිව පේන එක. ඒ තිරේ චරිත ඒ සිදුවීම් ඒවා හරහා අපිට අපිව පේන එක අපිට අපේ සමාජය පේන එක. එතකොට ඒකෙදි අපිව පෙන්නනවා විතරකුත් නෙමෙයි ඇත්තටම. ඒක ඊට එහා ගිහින් කියන්නේ අපිව පෙන්නනවා වගේ එකට වඩා අපිව වෙනස් කිරීමකුත් ඒකේ අන්තර්ගතයි. අපි යථාර්ථය ජයගැනීමේ භාවිතයකුත් පීඑස්සීඩී විජේගුණසිංහ සහෝදරියගේ වචන වලින් කියනවා නම් යථාර්ථය ජයගැනීමේ භාවිතයකුත් එතන අඩංගුයි. දැන් ඉතිසුණක් විදිහට මාල්නි ෆොන්සේකා කලාකාරිය මෑතකදී අපි අතරින් වෙච්ච දැන් ඇය 1960 දශකයේ අගභාගයේ 70 දශකයේ සහ 80 දශකයේ මේ ලංකාවේ ගෑනු ළමයි පෙම් කරපු විදිහ අනුකරණය කළාද මාල්නි ෆොන්සේකා නැත්තම් මාල්නි ෆොන්සේකා චිත්‍රපටි වල ලව් කරන හැටි බලලාද ගෑනු ළමයි ලව් කරන්නේ මේ ඔය දෙක තියෙන්නේ. මෙතන දෙකම එක ඇතුලේ යම් ප්‍රමාණයකට අන්තර්ගතයි. එතකොට අර මේක මිරර් කියලා කිව්වට පස්සේ සමාජයේ නිකාම සමාජයේ කැඩපත් පිළිමුවක් නෙමෙයි. එක්තරා ආකාරයක සමාජයේ නැවත හැඩගැසීමකුත් මේක ඇතුලේ අඩංගු වෙනවා. එතකොට මේක කතා කරද්දී ඊයේ ඇතිවෙච්ච සංවාදයක් තියෙනවා මිට චුට්ටක් එහා මේ මහවැලි කේන්ද්‍රයේ. ඊයේ මහවැලි කේන්ද්‍රයේ පොතක් එළි දැක්කුවා. ඒ පොත මාලක දේවප්‍රිය අපේ සහෝදරයා මිතුරා ඔහු කරපු චිත්‍රපටියේ තියෙනවා බහුචිතවාදී චිත්‍රපටිය. ඒ බහුචිතවාදී චිත්‍රපටිය සම්බන්ධ තිලක් කෝදාගොඩ සහෝදරයා ලියලා තියෙනවා පොතක්. එහිම සුළුමැලි පිටපතක් කියන පොතක්. ඒ පොතේ එළි දැක්වීම ඊයේ තිබුණා. එතකොට ඒ එළි දැක්වීම වෙලාවේ ආවා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ මතුවුණා ප්‍රධාන විවේචන දෙකක් කලාවත් සම්බන්ධව මේ වාමාංශික ව්‍යාපාරයට. භූපති සහ විදර්ශන තමයි ඒක ඉදිරිපත් කරේ. එකක් කලාව පැත්තේ. කියන්නේ මේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉන්නේ සමාජ සත්තා යථාර්ථවාදයේ සම්බන්ධ සෝවියට්
ස්ටැලින් වාදී පාලනය ඇතුලේ ගෙනාපු කතාවේ ඒ නිසා මේ වමේ ව්‍යාපාරය හැමතිස්සෙම මේ දේවල් ඒ කියන්නේ තමන්ගේ දේශපාලන අදහස් මේ කෘති තුලට බැස්සවීම හරි ඒ අදහස් ඒ කෘති ඇතුලෙන් සෙවීම පැත්තෙන් තමයි ඒගොල්ලන්ගේ ප්‍රවේශය තියෙන්නේ. ඒක කලාව සම්බන්ධ වාමාංශික ලංකාවේ වමේ ව්‍යාපාරය සම්බන්ධ ඒ ප්‍රවේශයට විවේචනයක් වගේ. ඊට පස්සේ තව පැත්තකින් ආවා මේ වර්තමාන සමාජය තේරුම් ගන්න මාක්ස්වාදයට බෑ. ඒක වාමාංශික ව්‍යාපාරයට දේශපාලන පැත්තෙන් ආපු විවේචනය. මාක්ස්වාදය හරහා මේ සමාජය තේරුම් ගන්න සහ වෙනස් කරන්න උත්සාහ කරන ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මාක්ස්වාදයකට අසමත්. මාක්ස්වාදයට ඒක කරන්න බෑ. මොකද ඒකට නිදසුනක් ලෙස කිව්වේ ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ ධනවාදයේ විවේචනය කරනවා ලංකාවේ වම. නමුත් මිලියන් ගණන් ජනතාව අතිවිශාල සමාජීය කොටස් ඒගොල්ලෝ ඉන්නේ ධනවාදයත් එක්ක. එතකොට ඇයි ඒක ගලව ගන්න අසමත් වෙලා තියෙන්නේ කියන තැනින් ඒක මාක්ස්වාදයේ භාණ්ඩයත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙලා තියෙන්නේ? භාණ්ඩයට හුවමාරු භාණ්ඩයට වෙළඳ භාණ්ඩයට වෙළඳපළට බැඳිලා තියෙන්නේ කොතනින්ද කියන එක මාක්ස්වාදයෙන් තේරුම් ගන්න බෑ. මම හිතනවා මේ අද වාලාපුර ගැන කතා කරද්දී එතන සංවාදයට මැදිහත් වෙච්ච සහෝදරවරු අතරින් මෙතන ඉන්නේ මොහන් විතරයි මට මතක විදියට කතා කරපු අයගේ ඉතුරු අය කවුරුත් නැහැ. මට හිතෙනවා ඒක යම් ආකාරයකට මේක පිළිබඳ කතා කරන්න ඕන කියලා. ඒ කතා කරද්දී වාලාපුරේ කෘතියත් ප්‍රවේශයක් කරගන්න පුළුවන්. ඒක ප්‍රවේශයක් වෙන්නේ කියන්නේ මේ කෘතිය මම දැකපු විදිහට මේක ලංකාවේ මේ අරුණ සහෝදරයා මතක් කරා හතර දෙනාම සූර්යෝ ඉඳලා වල්මත්තුෝ ඉඳලා තව යන්න පුළුවන් අහස් ගව්ව පාර දිගේ උම ආපෝ පෙලක් තියෙනවා ඒව ඇතුලේ රැකියාව විරහිත තරුණයා ඒව සාකච්ඡා කරා තමයි මේ විවිධ බලවේග මේව ඇතුලේ අහුවෙලා තිබුණා. නමුත් මෙතෙක් මේ සම්භාව්‍ය කලාකෘති ඇතුලේ පිටමන් කිරීමට ලක් වෙච්ච සමාජ ස්තරයක් වාලම්පුර වලට අහුවෙලා තියෙනවා කියලා හිතුවා. සම මම හිතනවා වාලම්පුරේ වල ඉතුරු අර කතා කරපු දුබලතා සම්බන්ධ බොහොමයක් සම්බන්ධ එකඟ වෙන්න පුළුවන්. ඒ එකඟ වෙන අතර මේ සිතුමින මතු කරා මේක තිබුණු දේශපාලන දෘෂ්ටිවාදයේ තිබුණු මේ පරතරයක් සම්බන්ධ අරුණ මතු කළා මේකේ කලාත්මක ප්‍රවේශයේ තිබුණු ප්‍රශ්න ටිකක් ගැන ඒකක වෙන අතර මම හිතනවා මේක ටිකක් ලකාගේ පැත්තෙන් මෙතෙක් යම් විදිහකට බැහැර කරනු ලැබූ ප්‍රජාවක් වේදිකාවට කැඳවලා තියෙනවා. දැන් මේකේ ගත්තොත් එහෙම මේකේ විවිධ පන්තින්ගේ නියෝජනයක් තියෙනවා තමයි අර කිව්වා වගේ. යම් නියෝජනයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ වාලම්පුරිය කෝටි ගාණක් දීලා වාලම්පුරියක් ගන්නවා. වාලම්පුරිය කියලා මොකක්ද නේද මේකේ කියන විදිහට නිකන් බෙල්ලෙක්නේ සිප්පි කට්ටක්නේ. සිප්පි කට්ටක්. ලොකු බෙල්ලෙක්. බෙල්ලව කෝටි ගාණක් දීලා ගන්න ඒ සමාජ ස්තරේ ඉන්න ෆිල්ම් එක. බෙල්ලම කෝටි 5ක් 6ක් දීලා ගන්න කෝටි 4ක් දීලා ගන්න ඩීල් කරන ඉහළ ධනපති පන්තියේ කොටස එතන ඉන්නවා. ඒගොල්ලන්ගේ දේශපාලන නායකයෝ ටික තමයි අර මුලින් අර කොලාජ් එකකින් වෙන්නේ. ඒකේ දේශපාලන නායකයෝ ටික. ඊට පස්සේ මේකේ ඉන්නවා අර මේ සිසි කනේද මේ දිල්හානේ නිරූපණය කරන චරිතේ එයා ඇවිල්ලා මේ අර කෝටි ගණන් දීලා මේක ගන්න අයට අතරමැදියන් ලෙස සිටිමින් මේක දෙන කොමිස්කාර ධනපති පන්තිය තරංකාර ධනේශ්වර එහෙම කියලා පරණ මේ ලංකාවේ 960 ගණන් වල වාමාංශ විසින් හඳුන්වන පුස්තකේ. ඒකේ ඉන්නවා රතු පාට දිග ගවුමකුත් අරගෙන පූසෙ කුරුතල් කර මේ ස්වාමීන් මරන්නත් කියලා මට නම් මරන්න බෑ ඔයගොල්ලෝ ගිහින් මරන්න කියන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අර කොම්ප්‍රදෝරු පන්තියේ ඒ තමයි කොමිස්කාර තරවකාර පන්තිය. ඒගොල්ලෝ අපිට පේන්නේ ඉන්නේ රතු පාට දිග ගවුමක් අරගෙන පූසෙ කුරුතල් කර ඒගොල්ලෝ තමයි මිනි මරන්නේ. ඒ උතම මිනි මරන්නේ එතකොට ඒගොල්ලෝ ඒක කරන්නේ ඒගොල්ලෝ අනිත් අයට කියන ගිහිල්ලා කරන්නේ. ඒකේ ඉන්නවා මේ කැටුලේ ඉන්නක සංකේතයක් ලෙස ගත්තොත් මම හිතන්නේ ඒකේ ඉන්නවා. ඊට පස්සේ අර ප්‍රියංකර තුමිද දොඩන්තන්නගේ චරිතයෙන් නිරූපණය වෙන අර නගරයේ ඉන්න
වාණිජ වණික් පන්තියයි ගමයි ඒව අතර සම්බන්ධය හදන ඒ අපි ග්‍රාමීය ස්තරයෙන් ඇවිච්ච ආපු සුබදනේශ්වරය කියලා හඳුන්වන කොටස ඉන්නවා. නමුත් මගේ වැඩිපුර අවධානය යොමු වෙන්නේ අර සිඩ්නිලා, අංජලෝලා, චින්තකලා ඒ අය. ප්‍රියන්ත සිරිකුමාරගේ ඒ වගේ නියෝජනය වෙන චරිත ටික සමන්විත වෙන මේ අර හතර දෙනාම සූත්‍රයකට සම්බන්ධ කරලා කියපු කීප දෙනා ඉන්නේ අන්න ඒගොල්ලෝ මේ නාගරික කම්කරු පන්තියක් නෙමෙයි. ඒ කියන්නේ මාසික වැටුපකට වැඩ කරන අයත් නෙමෙයි. මේගොල්ලෝ ගොවියා වගේ යම් ඉඩ කැලලකුත් තියෙනවා තමයි සිඩ්නිට. නමුත් ඒකත් එක්ක බැඳිච්ච එතන නැවතිලා ඉන්න කෙනෙකුත් නෙමෙයි. අර අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ කම්කරු පන්තියේම අසංවිධිත කොටසක්. මේ තමන්ගේ ශ්‍රමය හැර විකුණන්න වෙන දෙයක්වත් නැහැ. නමුත් ඒ ශ්‍රමය විකිණීම කෙරෙන්නේ අර ධනවාදයේ සම්මත රාමුව ඇතුළෙත් නෙමෙයි. ඒකට උරාගෙනත් නැහැ. ඒකෙන් බැහැර කරලා තියෙන්නේ. ඒ නිසා එක එකව කරන දැන් සිඩ්නි ගත්තොත් එimhe සිඩ්නි මේ ඉස්පිරිතාලේ ළඟ කරන්ට් ගහ ඉන්නවා ලෙඩු බලා ගන්නත් කට්ටිය දානවා. එයාත් ලෙඩු බලා ඒකිනුත් කීයක් කර වහගන්න. නිසා මිනිහා වෙන විදිහට කුඹුරුකුත් කරනවා. ඊට පස්සේ ජහුටක් තටනවා. පොඩි බිස්නස් උත් කරනවා. ඊට පස්සේ වාලම්පෝ නිදලුම් තානවා. ඒකේව කරනවා. ඒක ලොකු එකක් ඇත්තටම. දැන් ලංකාවේ සාමාන්‍ය සරකන ලක්ෂ 80ක ශ්‍රම බලකායේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ලක්ෂ 15ක් විතරයි. EPF එකට රෙජිස්ටර් වෙලා ඉන්න පෞද්ගලික කම්කරු ලක්ෂ 25ක් විතරයි. ඒ දෙක එකතු කරාම ලක්ෂ 40යි. එතකොට ගොවියෝ දීවරයෝ කට්ටිය ඔක්කොම එකතු කරත් ලක්ෂ 20ක් වෙන්නේ නැහැ ඇත්තටම. මොකද ගොවියෝ කියලා කිව්වට ඒගොල්ලෝ ආයේ ගුරුවරු මේ පොලිස් නිලධාරීන් එහෙම තමයි ගොවියෝ කියලා තින්නේ. මේ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන අය එහෙම තමයි ගුරු කොටන්න ගිහිල්ලා. නමුත් අපි ඔක්කොම හිතලා එතන 20යි කියලා හිතුවා. සාමාන්‍යයෙන් සැලකෙනවා ලක්ෂ 20ක 25ක කොටසක් ඉන්නවා කියලා මේ අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රය. ඒගොල්ලෝ ඇත්තටම මේ ඒගොල්ලන්ට හීනයක් තියෙනවා. ඒ හීනේ ලොකු එකකුත් නෙමෙයි. දැන් මෙතන සිඩ්නිට හරිය අනිත් අයට තියෙන හීන කියන්නේ මේ මහා ලොකු එකක් නෑ. සිඩ්නිගේ හීනේ ගත්තොත් එහෙම සිඩ්නිට තියෙන්නේ මම හිතන්නේ මේ 3 වේල කාලා අර දරුවාව ඉස්කෝලේ යවලා ඉන්න හීනයක් තමයි තියෙන්නේ. ඒක කරන්න එයාගේ නෝනව ගාමන්ට් යවා ගන්න නැතුව ඉන්න හීනයක් තමයි එයාට තියෙන්නේ. ලොකු කතාවක් නෑ. හරිද? නෝනව ගාමන්ට් එකට යවා ගන්න නැතුව කොහොමද මේ ළමයට උගන්වගෙන කාලම් දීලා ඉන්නේ කියන හීනයක් තියෙන. හැබැයි යම් විදිහකට අර සමාජ ස්තරයේ උඩට එන කතාවක් තියෙනවා. සමාජ ස්තරයේ උඩට එන කතාවක් තියෙනවා. ඒ උඩට එන කතාව ඉතින් එක කාලයක නිදහස් අධ්‍යාපනය තමයි ඒ පහළ පන්ති අයට ඉහළ සමාජ ස්තරයට පනින්න අවස්ථාව හැදුවේ. දැන් මේ වෙනකොට අර ව්‍යවසායකත්වයේ කියලා concept එක උත්සාහකච්ඡා වෙනවා පල්ලෙහා කට්ටියට උඩට නගින්න ක්‍රමයක් විදිහට. එතකොට කලින් ලංකාවට ධනවාදයෙන් කලින් තිබුණු සමාජ ක්‍රමයේ කුලය මත ගණීභූත වෙලා තිබුණේ ජොබ් එක කරන්න පුළුවන් ඒ කුලේ කට්ටියට නේ. කියන්නේ වෙන එකට පනින්න බෑනේ. ඒ වෘත්තිය බලන් හදන එක නම් කරේ ඒක බලන් හදන එක කරන්න ඕනේ. ඒගොල්ලන්ට වෙන එකක් කරන්න යන්න බෑ. ඒකට ධනවාදයේ විසින් කරපු දේ තමයි නෑ ඒගොල්ලන්ට දොස්තර කෙනෙක් වෙන්න හරි නීතිඥයෙක් වෙන්න හරි අවස්ථාව හදලා දුන්නා. නිදහස් අධ්‍යාපනය හරහා හදලා දුන්නා. ඒ නිසා තමයි මම හිතන්නේ නිදහස් අධ්‍යාපනයට මේ මොකක් හරි වෙනකොට අර ලොකු සමාජ කැළඹීමක් වෙන ඒක ප්‍රශ්නයක්. ඒක මොකද මේක ලංකාවේ සමාජ ස්තරයේ උඩට යන්නේ ක්‍රමයක් විදිහට තිබුණා. දැන් අලුතෙන් යෝජනා කරමින් ඉන්නවා මේ ව්‍යවසායකත්වයේ කියන එකක් හරහා තෝරන්න එහෙම කරන්න පුළුවන් කියලා. නමුත් දවසින් දවස ඔප්පෙමින් ඉන්නවා ඒක බෑ කියලා. ඒක බෑ මේ ලොකු ඒකාධිකාර විසින් තමයි මේක වෙනදපොළ අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් එහෙම යෝජනාවක් තියෙනවා. ඒකට උත්සාහ කරන අය. ඒකට මේකේ ඇත්තටම ඔය කියන උඩට යන්න නම් සල්ලි හොයන්න නම් ගේම් ගහන්න වෙනවා. මොකද ඒකට වෙනටම නැහැ. ගේමක් ගහලා තමයි සල්ලි හොයන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් ඔය ස්තරේ ගත්තට පස්සේ අපිට හැමතැනම හම්බෙන ඔය අසංගଠିත ශ්‍රම ක්ෂේත්‍ර ස්තරේ. ඒගොල්ලෝ තමයි හැම එකෙම පිටාටපත් වෙලා ඉන්නේ. දැන් උදාහරණයක් ගන්න කොවිඩ් ආවනේ. කොවිඩ් ඇවිල්ලා ලොක්ඩවුන් එක ආවට පස්සේ පන්තිමය ස්තර හිතුවොත් එහෙම ධනපති පන්තිය සවයි වුණා. අවසාන සංඛ්‍යා ලේඛන පෙන්නලා තියෙනවා කොවිඩ් වලින් ලොකු ලාභෙකුත් හම්බුණා ඒගොල්ලන්ට කියලා. ලංකාවේ ඉතිහාසයේ වැඩිම ලාභ වාර්තා කරලා තියෙන ධනපතියෝ කොවිඩ් වසංගතේ ගන්න. හරිද? ඒගොල්ලෝ සවයි වුණා නෙවෙයි ඒගොල්ලෝ උඩට ගියා. ඒගොල්ලන්ට වසන්තයක් වුණා වසංගතේ. සංවිධිත කම්කරු පන්තිය
රාජ්‍යෝ පෞද්ගලිකංශයේ වැඩපොකට වැඩ කරන අය ඒ අය කොහොම හරි ඔළුව බේරගත්තා. මාසයන් වල පඩිය හම්බුණා. නේ සිතුනේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වුණා විශ්වවිද්‍යාල වැහුවා හැබැයි වට පඩි ගෙවුවානේ. හරි. ඒක නැත්නම් එතන බේරුණා. මෙතන මේකේ නන්නත්තරම වෙලා විනාශුනේ කවුද කියලා ගත්තොත් එකක් ඔය සුළුදනේශර පහල තට්ටුව පොඩි පොඩි බිස්නස් හදේ මේ කරන් හිටපු අය. අනිත් අය යන අසංගිත ශ්‍රම ක්ෂේත්‍රේ. එදා දවසේ මොන හරි කර හිටපු මිනිස්සු ඉතින් මුකුත් නැති වෙලා. ඊට පස්සේ ආර්ථික අර්බුදය ආවනේ. ආර්ථික අර්බුදෙන් ෂොට් එක ආවේ ඒගොල්ලන්ට. ආර්ථික අර්බුදෙන් සාපේක්ෂව අමාරුයි තමයි මාසික වලට ජීවත් වෙන එක. නමුත් වැඩ ශ්‍රමිකයා කොහොම හරි අල්ලන් ඉන්නවා. හරි ධනපතියා මේකෙන් ලාභ හොයනවා. අර අසංගිත ශ්‍රම ක්ෂේත්‍රය අය ඒගොල්ලෝ සැලකිතු මට්ටමකට විනාශ වෙලා දෙන මේ අන්නේ ඒක අපේ දැන් සිනමාවට එහෙම ලොකුවට අහුුනේ නැහැ කලින් මේකේ මේ ලකාට මේ කැමැත්තාවේ එයා ඒකේ විවිධ දුබලතා තියෙන්න පුළුවන්. නමුත් එයා මේක අල්ලලා මෙහෙම මිනිස්සු ටිකක් ඉන්නවා. මේ මිනිස්සු හිතන විදිය ඒක අර මෙයාගේ පැත්තෙන් ගත්තත් මේක ඇත්තටම මේ මොන හරි ශ්‍රමයක් වැය කරලා නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා වැඩොපකින් ජීවත් වෙන්න හදන එක මිනිහයානේ මේ ෆිල්ම් එකේ ඉන්නේ අර ශ්‍රියානි අරයාගේ නෝනා සිඩ්නිගේ බිරිඳ එයා විතරනේ මේ ගාමන්ට් එකට ගිහිල්ලා හරි මොන හරි නිෂ්පාදනයේ ප්‍රොඩක්ෂන් එකකට සම්බන්ධ වෙන්න වටිනාකම් උත්පාදනයකට සම්බන්ධ වෙන්න කතාවකට ඉන්නේ එයා. ඊටු ඔය ඔක්කොම වෙනවෙනේ ඔය කරන්නේ. එක ගේම් වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒකට මේ ගේමක් ගහලා ගොඩ යනවා කියන එක ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි මේ ගේම් කියන එකේ මේ ඒ කියන්නේ දැන් මෙහෙම හිතුවොත් දැන් මේකේ අපි අනන්‍ය වෙන්නේ කාද? මේකේ මේ චිත්‍රපටි යනකොට අපි ගොඩක් කලකට එක එකවට අනන්‍ය වෙනවනේ. විවිධ ඒවට අනන්‍ය වෙනවා. දැන් ඉස්සරම 970 ගණන් වල ගාමිණී මාලිනී චිත්‍රපටි බලද්දී අපි ගාමිණී ෆොන්සේකට අනන්‍ය වෙනවා. චිත්‍රපටය ඇතුලේ ප්‍රේක්ෂකයා. මේ අපි අනන්‍ය වෙනවා. අපි අනන්‍ය වෙන්නේ මොකක් නිසා? අනන්‍ය වෙන්නේ එයා ගමේ දුප්පත් පවුලක තරුණයා ගමේ හාමුගෙන් පීඩාවටපත් වෙනවා ගමේ මිනිස්සු. ගාමිණී ෆොන්සේකා සරමත් මෙහෙම පැත්තකින් උස්සගෙන බහැලා අරුම ඔකොටම ගහලා මේ බලව්වේ හාමුගේ මේ දුවවල් කසාද බඳලා මේ අපේ පන්තියේ මිනිහා ගිහිල්ලා එතන මේ ආධිපත්‍ය හැදෙනවා. ඉතින් අපි එයාට අඬලා අනන්නේ. ඊට පස්සේ මම හිතන්නේ ඒක යම් විදිහකට අවසන් වුණා විවෘත ආර්ථිකයේ නව ලිබරල් වාදය ආවට පස්සේ අර ගම්වල තිබුණු රදන බලව් වල තිබුණු බලය ප්‍රමාණිකූලව නැති වෙමින් ධනවාදයේ මේක ස්ථාපිත වෙනකොට විජය කුමාරතුංග නිරූපණය කරපු චරිත ගත්තොත් 80 දශකයේ විජය කුමාරතුංග ගහන්නේ පාතාල මැරයක්. විජයගේ ෆිල්ම් වල අපි විජයට අනන්‍ය වෙනකොට ඒ අනන්‍ය වෙච්ච විජය කියලා කියන්නේ එයා ගිහිල්ලා පාතාල මැරෙන්න තමයි ගහන්නේ. එතකොට බලවකාරය කියලා කෙනෙක් හිටියේ නෑ. මේ මොනවාද කසිප්පු විකුණන කුඩු විකුණන කුලියට මිනී මරන මැරේ අර විශ්සන කරු මේ ඒ ෆිල්ම් වල. හරිද? එයාට ගහද්දි තමයි අපි සතුටු. සානුගණන් වලින් පස්සේ රංජන් රාමනායක ඇවිල්ලා ගැහුවේ දූෂිත දේශපාලනඥයන්ට. එතකොට හැමතිස්සෙම මේ ප්‍රේක්ෂකයා අනන්‍ය වෙන එක යම් සමාජ දේශපාලන සංදර්භයක් එක්ක බැඳිලා තියෙනවා. එතකොට මෙතන දැන් අපි ඇයි අපේ ප්‍රේක්ෂකයා වැඩිපුර ඇයි සිඩ්නිට අනන්‍ය වෙන්නේ කියද්දී ඒකේ තියෙන අර ලක්ෂණය කියන්නේ අපේ සමාජයේ මිලියන් ගණනක් ඉන්නවා මේ අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රේ. ඒගොල්ලන්ට සමාජයේ උඩට යන අදහසක් හීනයක් තියෙනවා. මේක හීන හතමාරක් නෙමෙයි තියෙන්නේ. එතකොට හීනයක් තියෙනවා. ඒ හීනය සඳහා ලං වෙන්න තියෙන ගේම් වලින්. ගේම් වලින් තමයි හීනෙට මේ යන්න තියෙන්නේ. හැබැයි ඒක අර කූඩියෝ වලට වඩා වෙනසක් තියෙනවා. දැන් කූඩියෝ ගත්තොත් ලකාගේම කූඩියෝ ගත්තොත් එහෙම කූඩියෝ ජෙහාන් කියන්නේ සම්පූර්ණ ගේම් කාරයන්නේ. ඒකේ ජෙහාන් විතර නෙමෙයි. ඊටු ඔක්කොම ගේම් කාර. හැමෝම එකිනෙකාට ගේමක් ගහන්නේ මුළු ලෝකෙම මුළු සමාජෙම කියලා කියන්නේ එකාට එක ගේම් ගහන ගේම් කාරයන්ගෙන් පිරිච්ච එකම නිකන් මේ අවුල් ජාලයක්. ඒක ඇතුලේ හොඳටම ගේම් ගහන්න පුළුවන් එක තමයි ගොඩ. එතකොට ඒක ඇතුලේ දැන් ප්‍රේක්ෂකයා අවසානයේදී 2018 රයිගම් ටෙලි සම්මානවලදී ජනප්‍රියම නළුවාට ඡන්ද විමසීමක් කරේ. හොඳම නළුවා වෙනම ඒගොල්ලෝ තේරුවා ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවාට ඡන්ද විමසීම කරද්දී මේ තුමිත දොඩක් ගන්න තමයි ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා වුණේ මේ
කුංගියට එන්නට. ජෙහාන්ගේ චරිතේ. සම්මානය අරගෙන වොයිස් කට් එක දෙද්දි ජෙහාන් කිව්වා මම මේක ටිකක් ෂොක් වෙලා ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් ජනප්‍රියම නළුවා වෙන්නේ වීරයා. මට දැන් මේ වෙලාවේ කියා ගන්න ඕනේ මේ මම රඟපෑවේ වීරයෙක්ගේ චරිතයක් නෙමෙයි. මේක ප්‍රතිවීරයෙක්. මෙයාව එහෙම අනුගමනය කරන්න එපා. එයා කියන්න උනා. එයාව අනුගමනය කරන්න එපා. මෙයා හොඳ වැඩ කරන කෙනෙක් නෙමෙයි. මොකද ඉස්සර ජනප්‍රියම නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා විජේ කුමාරතුංග ඒගොල්ලෝ ඇවිල්ලා අර හොඳ වැඩ කරපු යුක්තියට ඡන්දියා. ඒ නිසා ජෙහාන්ට මේ ජෙහාන් චරිතයට ප්‍රේක්ෂක ආකර්ෂණය වෙනකොට නළුවට ඇවිල්ලා කියන්න සිද්ධ වුණා මේකට ගොඩක් ඕගොල්ලෝ ආකර්ෂණය වෙන්න බෑ මේක ඉච්චර හොඳ නෑ කියලා කියන්න වෙන සයිස් එකට. එතකොට මේක වෙලා තියෙන්නේ මොකක්ද කියන්නේ අපේ පරමාදර්ශී ගේම්ද? අපිට දැන් සියලු සමාජ පරමාදර්ශ සදාචාරයන් ඉවර වෙලාද දැන් අපි ආස චරිතේ ගේම් කාරයද? අපි ආහ්ලාදයටපත් වෙන්න හොඳ ගේම් කාරයෙක් එක්කට පස්සේ. මෙතන හැබැයි ලකාගේ වර්ධනයක් තියෙනවා. ලකාගේ වර්ධනය තමයි ජෙහාන් වගේ නෙමෙයි සිඩ්නි. සිඩ්නි ඇවිල්ලා නිකන් ගේම් කාරයෙක්ම නෙමෙයි නේද? ගේම් කාරය යාතුළු ප්‍රතිවිරෝධයක් වැඩ කරනවා. යා මේ ගේම් ගහන නගරයට එන ඔක්කොම මැද ආපහු එයා මේ තමල ගහලා ගමට යන්නත් හිතනවා. නේ? අතාරලා ගමට යන්න හිතන එයා ඇවිල්ලා මේකට පැටලෙන්න තර චින්තක නිසානේ. චින්තක මේ බාලම්පූරිය රංගන නිසානේ මෙයා පැටලෙන්නේ මේකට හිතන අර ජෙහාන් වගේ ගේම් ගහනවත් නෙමෙයි. ඒ අතර දැන් එයාගේ ගත්තොත් එහෙම එයාගේ යම් ආකාරයක මිනිස් සම්බන්ධය හිතුවොත් එහෙම එයාගේ බිරිඳත් එක්ක ශ්‍රේයානිත් එක්ක මිනිස් සම්බන්ධය හිතුව මම හිතන්නේ එතන අර ඉහළ පන්තිවල කැරක්ටර්ස් වල පේන්නේ නැති જાතියේ ටිකක් අව්‍යාජ මිනිස් සම්බන්ධයක් මේ සිඩ්නි සහ එයාගේ බිරිඳ අතර අපිට පේනවා. සහ මේ ඒක එක්තරා විදිහකට අපි ඒකට ආශක්තත් ඒ සම්බන්ධ ස්වභාවයට ඒකට අපි ආශක්තත් වෙනවා මිනිස් සම්බන්ධෙට. මේ ඇත්තටම උදයන්ති තම සාධාරණ කරන මට හිතෙන්නේ චරිතෙට. මේ ඒක අපි ඒකට අපි ආශක්තත් වෙනවා. එතකොට එයාගේ එක පැත්තකින් මේ මිනිස් සම්බන්ධතා පැත්තක් තියෙනවා. එයාට ආපහු මේ කුණු කන්දල් මේ ගේම් මේ සල්ලි මේවා පැත්තකට දාලා එක වෙලාවක් කියන්නේ මට ගිහිල්ලා මට ඉන්නව රත්තරන් වගේ ගෑණියෙක් මට ඒ ගෑණිත් එක්ක ඉන්න ඕනේ කියන්නේ. ගමේ ගිහින්. එහෙම කතාවකුත් මිනිහට තියෙනවා. ඒ අතර දැන් මේ ටීම් එක ගත්තොත් එහෙම දැන් මේ ෆිල්ම් එකේ මේ මියුසික් වලට පාවිච්චි කරලා තියෙන සම්ප්‍රදායික බබර කවිනේ. මියුසික් එකේ හැමතැනම යන්නේ බබර කවි. බබර කවි කියලා කියන්නේ අර බබර කපනකොට මිනිස්සු ගිහිල්ලා කියපු කවි. එතකොට බඹර කැපිල්ල ඇවිල්ලා අතිශය අවදානම්කාරී වෘත්තියක් නේ. මොකද අර ගල්වල යට ලොකු පර්වතවල යට තමයි හුඟක් වෙලාවට බඹර බැඳලා තියෙන්නේ. ඒතකොට කඹේ දාලා තමයි බහින්නේ. බඹරු විද්දොත් හදිස්සියේ සිහි නැති වුණොත් ප්‍රශ්නයක් වුණොත් ජීවිතේ අවදාන. ඒතකොට ජීවිතේ අවදාන මේ අනිත් එක මේ බඹරු විදින්න ගත්තොත් ලනුව හොල්ලනවා. එතකොට උඩට අදින්න ඕන. මේ උඩ ඉන්න එක ඇද්දේ නැත්නම් ඒත් බඹරු වෙලා මැරෙනවා. ඒ නිසා සාමාන්‍ය මස්සිනාට දුන්නේ නේද මේක දුන්නා කියන්නේ මස්සිනාට. නෝනාගේ අයියට තමයි දුන්නා කියන්නේ මොකද මූ මල මේ නංගි බැඳපු වෙන නිසා ඌ කවදාවත් නංගු අතේරි නෑ කියලා. එතකොට දැන් ඒ වගේ එන්නේ අර ඒ කියන්නේ තනියෙන් තමයි කියලා බඹර කැපුවේ නමුත් තනියෙන් කපන බඹර බෙදාගත්තනේ. මේ බඹර කවි විසින් එක්තරා විදිහක අර කියන්නේ අවදානම්කාරීත්වයයි සාමූහිකත්වයයි දෙකක්ම නියෝජනය වෙනවා. මේ ටීම් එක ගත්තොත් දැන් ආංචලෝ සැරින් සැරේ මේක අරන් පනිනවනේ මේ මොකද්ද වාලම්පුරේ මිනිහා අතර ගන්නවනේ. හැබැයි අරගෙන කැරගිලා ආයෙ එනවනේ අර සමූහයට. දැන් මිනිහා මේක තනියෙන් අරගෙන යනවම නෙමෙයි ආයෙ සමූහෙට දැන් ෆිල්ම් එක ඉවර වෙන තැනත් මූ අන්තිමට අර මොකක්ද අර මේ ජහුටායක පෙන්නන දැනට මිනිහා ඇවිල්ලා පෙන්නනනේ මං අරන් ආවා කියලා ආයෙ එනවා. එතන තියෙන ඔය සාමූහිකයට ආයෙ එනවා. එයාට ඒක තනියෙන් අරගෙන පනිනවා කියලා කතාවක් නැහැ. හැබැයි ආවට ඒ කියන්නේ ඒ සාමූහිකත්වය ඇවිල්ලා ගේම් වලට හැදෙන සාමූහිකත්වය. ඒකෙන් ප්‍රශ්නේ දැන් අපි හිතන්නේ ෆිල්ම් එක මේක නිකන් සාකච්ඡාවට ගන්න හොඳ එකක්ද? ෆිල්ම් එක ඉවර වෙලා තැන තියෙන්නේ. ෆිල්ම් එක ඉවර වෙන්නේ අරයා බාලම්පුරිය අරන් එනවා ටීම් එක මේ පෙන්නනවා ජහුටා. එයා ආයෙ ටීම් එකත් එක්ක එකතු වෙනවා. දැන් ඉවරද එතකොට? වැඩේ මේ මොකද්ද? වැඩේ අරුමුදේ ඉවරද? ෆිල්ම් එකේ ඉවරද? ෆිල්ම් එකේ ඉවර වෙන්නේ නැහැ. ෆිල්ම් එකේ ඉවර වුණාට අරුමුදේ ඉවර වෙන්නේ ආයෙ කාට එකම අරා ගන්න වෙනවා. එතකොට මේ සාමූහිකත්වයෙන් මේක ඉවර වෙන්නේ නැහැ. ගැටුම ආයෙ එනවා. එතකොට කොතනින්ද මේක ඉවර කරන්න පුළුවන් කියන්නේ? දැන් මේ කතාව එද්දී
දැන් මේ කියපු ටික කියද්දී අර ඊයේ ආපු කතා බහේ නම් ආය අහන්න තියෙන්නේ කියන්නේ අහන්න නියමිත ඒක ඔය කියන්නේ. ඒ කියන්නේ මේ ඔහොම තමයි මේ වාමාංශික කට්ටිය ඇවිල්ලා මොකක් කතා කරත් කොහෙන් හරි ගිහිල්ලා අන්තිමට පන්ති කතාවක් කියනවා. පන්ති කතාවක් කියනවා. ඔක තමයි කිව්වේ දැන් මේක අහගෙන හිටියොත් අපෝ දැන් ඊයේ කතා කරපු කට්ටිය දැන් මේක අහගෙන හිටියොත් ඇවිල්ලා කියලා ඕකනේ කියන්නේ. ඔය තමයි කියන්නේ. දැන් ඔන්න ආය ඇවිල්ලා කිව්වා මෙතන මේ පන්ති කතාවක් කිව්වා. හරිද? දැන් මෙහෙමයි. දැන් පන්ති කතාව බලෙන් ඔබ්බන එක නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ සමාජ සත්‍ය යථාර්ථවාදය කියලා කියපු එක ඒකයි යම් කලාකරුවෙක් හරි යම් විචාරකෙක් හරි කෘතිය ඇතුලේ හරි කෘතියට කරන විචාරය ඇතුලේ හරි තමන්ගේ දේශපාලන අදහසක් තමන් දන්න ස්ථාවරයක් ප්‍රකාශයට පත් කරන එකයි. ඒ දෙක අතර සම්බන්ධය අපි කොහොමද වෙන් කරගන්නේ? මම දැක්කද මේ ලකාගේ චිත්‍රපටය හිතන්නකෝ. ඒ චිත්‍රපටයේ පටන් ගන්න තැන ඩී.එස්.එල් නායක, බණ්ඩාරනායක, සිරිමව බණ්ඩාරනායක ඉඳලා මේ ලොකු පෙළක් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ලොකු පෙළක් පෙන්නුවා. කොලාජ් එකක් එක දේශපාලනඥයෙක්ගේ කතා. ඇයි ඒක පෙන්නුවේ? ඒක මොකද්ද මේ බාලම්පූරි කතාවේ සම්බන්ධය කියලා. එතකොට ලකාට මම හිතන්නේ ඕන වුණා කියන්න දැන් මේකේ ඉන්නේ අර කියන්නේ ධනපති පන්තියක් විතරක් නෙමෙයි ඒ ධනපති පන්තිය ඇවිල්ලා මේ අර එක පැත්තකින් නව ලිබරල් වෙන අතර තව පැත්තකින් නව කන්සර්වේටිව්. ඒගොල්ලෝ මේ වාලම්පුරියක් අරන් ගිහිල්ලා සෞභාග්‍ය උදා කරගන්න එක ගැන පවා හිතන කට්ටිය. මේ පසුගාමීත්වයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒක පෙන්නන්න එයා පාවිච්චි කරද්දී අර මේ දේශපාලනඥයන්ගේ පින්තූරු ටික මම දැක්කා Facebook එකේ තිබුණු සමහර ਵਿਚාරවලක් තිබුණා මේ ඒක දැන් මේ අපරාධයක ඕන නැහැ නේද? ඒක ඕන නැහැද කියලා කියන සමහරු කියලා තිබුණා. ඇත්තට මේක කෘතිය ඇතුලෙන් නිරුත්සාහයෙන් මතු කරගන්න තිබ්බ නේද? ඇයි පින්තූරම දැම්මේ? ඇයි වීඩියෝස්ම දැම්මේ? තව පැත්තකට ඕන ලකාට තර්කයක් තියෙන්නේ මේකේ. මේ ලංකාවේ ධනවාදයේ පසුගාමීත්වය ගැන සාකච්ඡාව මතුවේ මම ওই ටික දාපු නිසා නේද? මම ඔබ දැම්මේ නැත්තම් බලව කහන්නෙත් නැහැ නේද කියලා වගේ අහන්නත් පුළුවන්. ඒ නිසා මම කියන්නේ දැන් ඒක අපි පිළිගන්නවානේ. ඒක අපි පිළිගන්නේ නැද්ද එතකොට? ඒ සඳහා මේ නිර්මාණකරුවෝ තියෙන අයිතියත් අපි පිළිගන්නවා. ඒ වගේම මේ සාකච්ඡාවත් අපි පිළිගන්නවා. එතකොට ඒක මෙතන සමාජ සත්‍ය යථාර්ථවාදී හරි මොකේ හරි ප්‍රශ්නේ තිබුණේ මේ ඒක රාජ්‍යයේ හරි පක්ෂක හරි නිල දෘෂ්ටිවාදය කරගත්තේ. ඒව නැත්තම් ඒ කලාකෘති වැඩක් නැහැ කියපු. එහෙම මිසක මේ කවුරු හරි මතයේ දෘෂ්ටිය මේකේ අන්තර්ගත කරලා උත්තරයක් කියන්න උත්සාහ කරා යථාර්ථය ගැන තමන්ගේ අදහස කිව්වා. ඒ වගේ එකක් වැරදි නෑ. ඒවට මුකුත් කියන්න බෑ කියලා ඉන්න බෑ. ඒක ਵਿਚාරෙදිත් එහෙමයි. ඒක කලාවේදී වගේ කලාකෘතියේදී වගේම විචාරයේදී විචාරකයා ඒක සම්බන්ධ කරනවා සමාජෙ. මොකද කලාකෘතිය දැන් බාලම්පුරි කියන්නේ නිකන් අහසේ පෙන්නපු එකක් නෙවෙයිනේ. ඒක මේ සමාජයත් එක්ක සම්බන්ධයිනේ. මේ ලකාගේ Facebook ප්‍රොෆයිල් එකේ යාගේ හැඳින්වීම දාලා තියෙන I am not artist කියලා. අර ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාන්න ඕනේ මේකේ. නම දාලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාන්න ඕනේ. මිනිහ ලකා දාලා තියෙන I am not artist කියලා. කලාකරුවෙක් මේකේ දාලා තියෙනවා. ඒ කියන්නේ අර මොකක් කරේ සමාජ දෙයක් ඕනේ වගේ අදහසක් එයා මේ මම දැක්කා ඔස් නිවුස් එකත් එක්ක තිබ්බ ඉන්ටර්විව් එකේ කියනවා මට ඕනේ මෙතන සමාජ මෙල්බර්න් වලට ගිහිල්ලා ගිය ඉන්ටර්විව් එකේ කියනවා මේ මට මේ කෘතිය හරහා පොඩි මේ සමාජ කතා බහ කවුළුවන්න ඕන කියලා. දැන් ඒක කිව්වට පස්සේ ඒක ආය මේ ස්ටාලින්ගේ සමාජ සත්‍ය තත්ත්වات එක්ක පටලන්න බෑ. ඒක කියන්නේ අයිතියක් තියෙනවා. ලකාටත් අයිතියක් තියෙනවා අපිටත් අයිතියක් තියෙනවා වෙන මේක කතා කරන්නේ. මම වෙලා විවර නිසා වේගෙන් කියාගෙන යන්නම් අර ප්‍රශ්නේ. මොකද්ද? මේ වාලම්පූරිය අර දෙවෙනි ප්‍රශ්නේ. මොකද්ද මේ තියෙන එක මේ තේරුම් ගන්න බෑ මාක්සාදේට කියපු එකට. සිඩ්නිගේ කටෙන් පිට වෙන වාක්‍ය දෙකක් තියෙනවා මේකේ. වරින් වර. පළවෙනි වාක්‍යය තමයි මේ නිකන් බෙල්ලෙක් සිප්පි කට්ටක් ඇයි බං අපි මේකට කුටි කන්නේ මැරෙන්නේ කියලා අහන. ඇත්තටම වාලම්පූරියට එහෙම වුණට නමන්නේ.
ඒ අතර යා කියනවා මේක කෝටි 6කට විකුණන්න පුළුවන්. මේක මාන වටිනා මේකෙන් අපිට ගොඩ යන්න පුළුවන් කියලා කියනවා. එතකොට වාලම්පූරියට බෙල්ලෙට කෝටි 6ක වටිනාකම ආවේ කොහොමද? දැන් මාක්ස් ආදේ තේරුම් ගන්න බෑ කියලා ඊයේ කිව්වේ ඕක. ඒක තේරුම් ගන්න බෑ කියලා කිව්වනේ. ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මීට අවුරුදු 150කට විතර කලින් ලියවිච්ච මාක්ස්ගේ ප්‍රාර්ථනීය කෘතියේ පළවෙනි වෙලුමේ පළවෙනි පරිච්ඡේදයේ වෙන් කරලා තියෙන මේ කරුණ කතා කරා. මට තේරෙන්නේ නැහැ ඇයි කියන්නේ මේක තේරුම් ගන්න බෑ මාක්ස්. එතනින් පස්සේ මේක තේරුම් ගන්න තව විශේෂ ක්ෂේත්‍ර ගොඩාක් පුළුල් වුණා, මනෝවිශ්ලේෂණය වගේම ඩෙවලොප් වුණා. ඒක පිළිගන්න ඕන. නමුත් මේකේ පදනම දාලා තියෙනවා මේකෙන් තේරුම් ගන්න බෑ කිව්වොත් වැරදි. මේකේ පදනමක් දාලා තියෙනවා. මේ පදනම තව පුළුල් වුණා. විශේෂ ක්ෂේත්‍ර ගොඩාක් පුළුල් වුණා. අපි මේ නිකන් බයිබලේ වගේ අර කදාන්න ඕනේ නෑ. මේක නෑ. නමුත් ඒකේ පදනමක් දාලා තියෙනවා. ඒකේ කියන දැන් දෙයකට තියෙන ප්‍රයෝජ්‍ය වටිනාකමක් යූස් වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් දැව කඳක් ඉරලා අපි පුටුවක් හැදුවොත් එහෙම ඒ පුටුවට තියෙන ප්‍රයෝජ්‍ය වටිනාකම පුටුවේ ප්‍රයෝජ්‍ය වටිනාකම තමයි ඒකේ වාඩි වෙන්න පුළුවන් එක. යූස් වැලියු එකක් තියෙනවා. ඒ වගේ මේක වෙළඳපොළට ආවට පස්සේ ඒකට එනවා හොමවත් වටිනාකම. එක්ස්චේන්ජ් වැලියු එකක් තියෙනවා. ඒක වෙළඳපොළ හදන්නේ ඒක අරගේ අඩංගු වියුක්ත ශ්‍රමය විසින් හදන්නේ. මේක මට පැහැදිලි කරන්න වෙලාව මැදිද? ඒ උදාහරණයක් විදිහට මීට අවුරුදු 7-8කට 10කට විතර කලින් සිංගල් සෝෆා වල ඇඩ් එකක් ගියා ටීවී එකේ. ඒ සිංගල් සෝෆා ඇඩ් එකේ සිංගල් සෝෆා එක ඇඩ් එකේ පෙන්නන්නේ වාඩි වෙන්න තියෙන උපකරණයක් කියන පදනමෙන් සෝෆා එකේ ප්‍රයෝජ්‍ය වටිනාකම මේකේ ඔයගොල්ලන්ට වාඩි වෙන්න පුළුවන් කියලා නෙමෙයි පෙන්නන්නේ. ඒ ඇඩ් එක පටන් ගන්නේ ජෝඩුවක් දික්කසාද වෙන්න රණ්ඩු වෙන දික්කසාද වෙන්න තීරණය කරලා දෙන්න කොළයි පෑනයි අරගෙන මේ ඇඳ මගේ මේ රෙදි අල්මාරිය ඔයාගේ කීකේ දෙන්න බඩු බෙදා ගන්නවා වෙන් වෙලා යනවා. ඊට පස්සේ සෝෆා සෙට් එක තාවට පස්සේ ඒගොල්ලන්ට මතක් වෙනවා ඒගොල්ලෝ ඒ සෝෆා සෙට් එකේ වාඩි වෙලා මේ ටීවී බලපු විදිහ. ඊට පස්සේ දෙන්න තීරණය කරනවා ඩිවෝස් වෙන්න නැතුව මේ එකට ඉන්න ඒ කියන්නේ සිංගල් සෝෆා එකට මේ පුටුවට වගේ නෙමෙයි මේ පුටුවට තියෙන්නේ ගුණයක් ලෙස වාඩි වෙන්න පුළුවන් ගුණය විතරයි. සිංගල් සෝෆා එකට පවුල් සමග කිරීමේ අద్భుත ඉන්ද්‍රජාලමය ගුණයකුත් තියෙනවා කියලා ඇඩ් එකේ කියනවා. ඒ ඉන්ද්‍රජාලමය ගුණය ඒක මේකට ඇතුල් වෙනවා. ඊට පස්සේ තමයි අර පැහැදිලි කරන්න බැරි මේ වටිනාකම කියන එකේ ඒක දැන් වාලම්පුරේට ඉන්නේ තියෙන්නේ. වාලම්පුරේ කෝටියක් ගාණක් වටින්නේ කොහොමද කියලා හෙව්වොත් ඒක අර විදිහට හදන එකක්. ඒක වාලම්පුරේට එනකොට චිත්‍රපටයට අපිට තේරෙන මොන පිස්සුවක්ද මේක කියලා. බෙල්ලෙක් වෙනුවෙන් මරා වාලම්පුර චිත්‍රපටයේ ඒක පේනවා. හැබැයි බූඩි කීර්තිසේනගේ නිම්නේක හොදකලාව චිත්‍රපටයේ කිරිබෝතලෙත් ඒක පේනවා. කිරිබෝතලටත් ඒකට වෙලා තියෙන්නේ. ඒක හැමතැනම කිරිබෝතලයක් එහෙ යනවා මෙහෙ යනවා කිරිබෝතලයක් දර්ශනය වෙනවා. බඩගිනිය අඬන ළමයි ඉන්නවා ඒ ළමයින්ට කිරිබෝතලේ හම්බෙන්නේ නැහැ. මේ අර බල්ලෙක් ඉන්නවා ඒ බල්ලට කිරි දාලා බල්ලා කිරි බීලා කිරි ඉරවල අන්තිමට කිරි ඉතුරු වෙලා කිරි පුස්කාලා තියෙනවා පෙන්නනවා චිත්‍රපටය. ඒ කිරිබෝතලෙටත් එහෙමයි. එතකොට මෙතන අර මේ මොකද්ද මේ ශ්‍රමයේ සමාජමය ස්වභාවය විසින් එන කතාව විසින් එනවා අර ඒ කියන්නේ අපි යථාර්ථයේ නොවන දෙයක් යථාර්ථය විදිහට සලකන්න ගන්න. ඒ සැලකීම විසින් එන එක තමයි අර මේකට අර ලස්සන ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන ෆෙටිෂිසම් කියලා. ෆෙටිෂ් කියලා කියන්නේ පූජා භාණ්ඩයක් වගේ එකක්. ඒ කියන්නේ නිකන් මොකක් හරි ආගමික වස්තුවක් තියෙනවා ඒක එළියට ගත්තම වහිනවා කියලා විශ්වාස කරනවා. අර ඒ වගේ. ඇත්තටම වහින්නේ නැහැ. වැස්සයි එකයි අතර සම්බන්ධයක් නැහැ. නමුත් ඒක එළියට ගත්තොත් වහිනවා කියලා විශ්වාස කරනවා. එහි අඩංගු ගුණයට වඩා අద్భుත ගුණයක් එහි අඩංගුයි කියලා හිතනවා. ඒ අන්නේ ෆෙටිෂ් ගුණය. ඒක මේ භාණ්ඩයට ආදේශ වෙනද භාණ්ඩයට. ඒක ඒ නිසා අතිරික්ත වටිනාකම් සූරාකෑම කතාව විතරක් නෙමෙයි. ප්‍රාර්ථනයේ පළවෙනි වෙනුවෙන් පළවෙනි පරිච්ඡේදෙම ඒකේ හතරවෙනි කොටස සම්පූර්ණ ෆෙටිෂ් කොමෝඩිටි ෆෙටිෂිසම් කියලා හතරවෙනි කොටස තියෙන්නේ. ඉතින් ඒක කතා කරන්නේ මේ ප්‍රශ්නේ. එතකොට දැන් ආයේ අපි මෙතන මේ මයිප්පලනික තේරුම් ගන්න මාක්ස්වාදයට මේක මේ විග්‍රහ කරන්න පුළුවන්ද බැරිද කියලා. මම හිතන්නේ මේ චිත්‍රපටයේ ඒක විග්‍රහ වෙනවා. ඊටාම සරලව සිඩ්නිගේ අර ප්‍රතිවිරෝධාත්මක වාක්‍ය දෙකෙන් එක එනවා. වාලම්පුරියක් කියන්නේ නිකන් බෙල්ලේ. හැබැයි ඒක කෝටි ගානකට විකුණන්න පුළුවන්. ඒක වෙනුවෙන් මැරෙන්න ලෑස්ති මිනිස්සුයි.
එතකොට ඒක වෙනුවෙන් ජීවිතය දෙන්න සූදානම් වීමයි. වියුක්තව බැලුවම කිසි වැඩකට නැති බෙල්ලෙක් සිප්පි කනවා. එතකොට කොහොමද ඒකට ඒක ආවේ? ඒක සමාජීය වශයෙන් කොහොමද ආවේ කියන එකෙන් තමයි ප්‍රශ්නේ මේ පැන නැගිලා තියෙන්නේ. ඒක නිසා මම මේක පොඩි කෑල්ලක් කියලා මේ ඉවර කරන්න. මේ ප්‍රාර්ථනාවේ පොතේ මේක ටිකක් ලස්සනට මාක්ස් කියනවා බාණ්ඩ ලෝකයේ තුල මිනිසුන්ගේ දෑතේ නිෂ්පාදිතය පිළිබඳව එසේනේ. ඒ බාණ්ඩ ලෙස ඒවා නිෂ්පාදනය කළ විගසම ශ්‍රමයේ නිෂ්පාදිත සමග බැඳෙන ඉන්ද්‍රජාලයක් ලෙස මම නම් කරමි. එබැවින් මේ බාණ්ඩ නිෂ්පාදනය වෙන් කළ නොහැකි. ඉහත විශ්ලේෂණයෙන් දැනටමත් පෙන්වා දී ඇති පරිදි බාණ්ඩ ලෝකයේ මෙම ඉන්ද්‍රජාලය පැන නගින්නේ ඒවා නිෂ්පාදනය කරනු ලබන ශ්‍රමයේ අරුම පුදුම සමාජ ස්වභාවය මගින්. ප්‍රයෝජ්‍ය වටිනාකම ඇති දේ බාණ්ඩ බවට පත්වන්නේ ඒවා එකිනෙකාගෙන් ස්වාධීනව වැඩ කරන පුද්ගලයන්ගේ ශ්‍රමයේ නිෂ්පාදිතයන් නිසායි. ඒක ඉවර කරද්දී මාක්සේ ඡේද ඉවර කරද්දී කියනවා එනම් පුද්ගලයන් අතර ඍජු සමාජ සම්බන්ධතාවයක් ලෙස නොව පුද්ගලයන් අතර ද්‍රව්‍යමය සම්බන්ධතාවයක් ලෙස සහ ද්‍රව්‍යයන් අතර සමාජ සම්බන්ධතාවයක් ලෙස අපිට ලෝකයේ පේන්නේ මිනිස්සු අතර සම්බන්ධතාවයක් විදිහට නෙවෙයි මිනිස්සු විසින් මිනිස් ශ්‍රමයෙන් නිෂ්පාදනය කරපු දේවල් වල සම්බන්ධතාවයක් විදිහට නෙවෙයි අපිට වෙනම පූජා භාණ්ඩයක් විදිහට ලාංඡනකරණය කරපු භාණ්ඩ අතර සම්බන්ධයක් විදිහට. ඒ නිසායි අපිට අර ජෝන් ලෙනන් කියන ඉංග්‍රීසි ගායකයා එක සැරයක් කිව්ව විදිහට අපි එයා සරලව කිව්වේ මිනිස්සු ඉන්නේ ආදරය කරන්න දේවල් තියෙන්නේ පාවිච්චි කරන්න. නමුත් අපි ජීවත් වෙන ලෝකය උඩු යටි කුරු වෙච්ච ලෝකයක්. මේ ලෝකේ අපි දේවල් වලට ආදරය කරනවා මිනිස්සුම පාවිච්චි කරනවා. අපි යාන වාහන වලට ඉඩම් වලට දේපල වලට ඒව තියෙන්නේ පාවිච්චි කරන්නනේ. ඒවට අපි ආදරය කරනවා. මිනිස්සු ඉන්නේ ආදරය කරන්න අපි මිනිස්සුන් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන එක ගේම් විදිහට අනිත් මිනිස්සුන්ව තමන්ගේ වැඩේට පාවිච්චි කරන එක ඒක ගේම් විදිහට එළියට එනවා. ඉතින් ඒක නිසා මේක බේරන්න වෙන්නේ මම ආපහු ප්‍රාර්ථනාවෙන් ඉවර කරන්න. නිදහස් සහවාසී මිනිසුන් විසින් නිෂ්පාදනයක් ලෙස සලකන තෙක් සහ විධිමත් සැලසුමකට අනුව වුන් විසින් සවිඥානිකව හසුරුවන තෙක් ද්‍රව්‍යමය නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වන සමාජීය ජීවන ක්‍රියාවලිය සිය අභිරහස් කඩතුරාව ඉවත නොදමයි. මේ ඉන්ද්‍රජාලය, මේ පූජා භාණ්ඩ ලාංඡනකරණය, මේ ෆෙටිසිසම් එක ඉවත් කරන්න වෙන්නේ නිෂ්පාදන මාධ්‍යයන්ගේ හිමිකාරීත්වයේ විශාල වෙනසක් කරලා විතරයි කියලා මාක්ස් කියනවා. ඒ නිසා ඒක උත්තරයකට පිළිගන්නේ නැත්නම් ඒකට වෙනම වාද කරමු. නමුත් මේකෙන් කිසිම උත්තරයක් නැහැ. මේක තේරුම් ගන්නත් බෑ කිව්වොත් එහෙම ඒක වැරදි. ඒක නිසා හිතනවා මම ටිකක් වැඩිපුර වෙලාව ගත්තා. විනාඩි 10ක්. ඒකට ඔබෙන් සමාව ඉල්ලමින් මේ චිත්‍රපටිය ගැන සංවාදය මේක මූල බීජයක් කරගෙන මේක ආරම්භයක් කරගෙන මම හිතන්නේ අපිට පැති ගණනාවකට යන්න පුළුවන් මේ සාකච්ඡාව. ඒක සිතුමින් සහ අරුණ විසින් ගෙනාවු සිනමාව සහ සෞන්දර්යවේදය පිළිබඳ සංවාදයක් වගේම ඒක දේශපාලන ආර්ථිකය සහ සමාජයේ පන්තිමය දේශපාලන පිළිබඳ සංවාදයක් කරා වුණත් පුළුල් කරන්න පුළුවන් කියන අදහස මට කියන්න අවශ්‍ය වුණේ. ඒක නිසා මේක වැඩි වෙලාවක් අහගෙන සිටීම ගැන සහ වැඩි වෙලාවක් දීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා.